කරු වසන්ත සමරසිංහ මැතිතුමා දැන් අලුත් අවුරුද්ද කියන්නේ දැන් තව සති කිහිපයකින් උදා වෙනවා. ඔබතුමාලගේ මේ අයවැය ලේඛනයේ රුපියල් බිලියන බිලියනයක් නැත්නම් මිලියන 1000 මේ සඳහා වෙන් කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඔබතුමාලා මේ සහන මල්ල දෙන්නේ කාටද? අස්වැසුම ලාභීන්ටද? නැත්නම් මේ සහනය සමස්ත රටේ වැඩ කරන ජනතාවට, කාර්යාලවල සේවය කරන ජනතාවට, පොදු මහත් ජනතාවට ලබා දෙන වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක? කරු වසන්ත ඇමතුමා උදේවරුවෙත් මේ ඔබතුමාලගේ මුජිබ මන්ත්‍රීතුමත් මේ ගැන විමසුවා. ඔබතුමාත් මේ විමසන නිසා මේ වැදගත් මාතෘකාවක් නිසාම සහන මල්ලක් දෙන්න කරු මන්ත්‍රීතුමා මේ සහන මල්ල දීම සම්බන්ධයෙන් පහුගිය කැබිනට් මණ්ඩලයේ මේ තීරණය කළා. මොකද ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් යම් ඉල්ලීමක් කරා තව ටිකක් වෙන් කරපු මුදල වැඩි කරන්න කියලා. මිලියන 1500 දක්වා වැඩි කරන්න කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. ඒක මුදල් ඇමතුමා හෙට අනිද්දා මේ සංශෝධනය කරයි. මේක දෙන්නේ කාටද කියලා කිව්වොත් කැබිනට් මණ්ඩලය තීරණය කරා. මොකද අපි දැන් මිලියන 1.7කට අස්වැසුම දෙනවා කරු මන්ත්‍රීතුමා. එතකොට තව 8,07,000ක් අස්වැසුම අපේක්ෂාවෙන් නව ඇවදුම්පත් ඉදිරිපත් කළ තියෙන ගරු සභාපතිතුමනි. කැබිනට් මණ්ඩලය තීරණය කළේ මේ සහන මල්ලක් අපි දෙන්නේ රුපියල් 5,000ක බඩු මල්ලක් 2,500කට අපි ලබා දෙනවා. රුපියල් 5,000කට ටිකක් වැඩි වෙනවා. 2,500කට මේ බඩු මල්ල ලබා දෙනවා. ඒ නිසා මේ බඩු මල්ල ලබා දීමේදී අන්න අර අස්වැසුමත් නැති නමුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න මේ 8 ලක්ෂයකට වැඩියෙන් අයදුම් කරලා තියෙන අයදුම් දාලා තියෙන මේ අපේක්ෂා කරන අස්වැසුම එයාට හිමි වෙන්න ඕන කියලා හිතලාම ඒගොල්ලෝ අපේ ඒ අයදුම්පත් දාලා තියෙන්නේ. ඒ තොරතුරු ටික අප සතුව තිබෙනවා. අන්නේ 8 ලක්ෂයට වැඩි ප්‍රමාණයට තමයි මේ බඩු මල්ල දෙන්නේ. ඒ නිසා අපි රුපියල් 5,000ක බඩු මල්ල 2,500කට ලබා දීමට කටයුතු කරනවා. ඒක තමයි මේ සහන මල්ල පිළිබඳව කටයුත්ත. ඒ සඳහා අපේ ලංකා සතස ආයතනය අවශ්‍ය සැපයුම්කරුවන් සමග ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය කරන සාකච්ඡා අවසන් කළා තියෙනවා. ඒ සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවලා අපිට මුදල් භාණ්ඩාගාරයෙන් අපි ඉල්ලලා තියෙනවා ඇඩ්වාන්ස් එකක්. ඒකත් අරගෙන මේ කටයුත්ත සූදානම් කරමින් තිබෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ ප්‍රශ්න මතු කරන්න. මම මේ ඔබතුමා කියන ගමන් ටක් ගාලා ගාන හදලා බැලුවා. එතකොට ඔබතුමා කියන ලක්ෂ 8ට මේක දෙන්න හම්බෙන්නේ නැහැ. ලක්ෂ 6කට විතර තමයි මේ මුදල් ප්‍රමාණවත් වෙන්නේ. රුපියල් 2,500 ගානේ බලපුවාම බෙදලා බලපුවාම විවාදයන් ගමන්නේ. සතසර මේ බාහිර විකුණන්නේ කොස්ට් එක. ඒ නිසා සතසරත් මේකෙන් යම් දැරීමක් තියෙනවා. සතස තියාගන්න ලාභය රුපියල් 751ක් සතසෙන් අඩු කරනවා. ඉතුරු 1,800කට ආසන්න මුදල මේ වෙන් කරලා තියෙන මධ්‍යම රජයෙන් වෙන් කරලා තියෙන සහන ආදායම සඳහා තියෙන මිලියන 1,500න් ලබා දෙන. එහෙම තමයි 2,500 හදන්නේ. ඒ අනුව තමයි 8,33,000කට දෙන්න පුළුවන් කරු මන්ත්‍රීතුමා. ඔව් හරි. ඔබතුමාගේ පැහැදිලි කිරීම හොඳයි. හැබැයි දැන් ඔබතුමාලා කියන මේ විශේෂයෙන්ම මේ භාණ්ඩ ගැන කතා කරද්දී මේ රුපියල් 5,000ක මිලට මොනවද ඇතුළත් වෙන්නේ කියලා පොඩ්ඩක් අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් මම හිතන්නේ හාල් කිලෝ 2යි. සීනි, පරිප්පු, අල, කරෝල මෙන්න මේ බඩු ටික දාපුවම මේ 5,000 කවර් වෙනවා. හොඳයි හොඳයි. දෙන්න බාන්න පුතුමා බඩු ලයිස්තුවත් හොඳයි නේ දැනගන්න රටේ ජනතාවට. අත් එක අපේ මේ බඩු මල්ලේ බඩු වර්ග තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. එකක් සුදු ඒ කියන්නේ නාඩු හාල් කිලෝ 5ක් තියෙනවා. නාඩු වෙනුවට පිටි සහ නාඩු කිලෝ 3ක් දෙන එක තියෙනවා. රතු හාල් සහ මේ පිටි කිලෝ 2ක් දෙන එකක් තියෙනවා. යනුව මම ඔබට කියන්නම් මේ අපි සාමාන්‍ය දෙනවා නාඩු රයිස් කිලෝ 5ක් ඊට අමතරව ලොකු ලුණු කිලෝ 2ක් අල කිලෝ 2ක් පරිප්පු කිලෝ 2ක් එක සැමන් ටින් එකක් බ්‍රවුන් සුගර් කිලෝ 3ක් ඒ වගේම පිටි කිලෝ 2ක් පාම් පිටි කිලෝ 2ක් සමපෝස පැකට් 2ක් ඒ වගේම ග්‍රෑම් 70 සහ 90 සෝයා මීටර හදපු ඒවා ග්‍රෑම් 70 සහ 90 මික්ස් එකත් එක්ක හදපු පැකට් 4ක් මේ අනුව කිලෝ 15යි 17යි අතර ප්‍රමාණයක බඩු මල්ලක් හම්බ වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා රටේ. නෑ මේ ටක් ගාලා ගන්න හැදුවා. හරි ඔබතුමා ගන්න හරි ඉවන්න හැදුවා. බාන්නකෝ දැන් මං කිව්වේ බඩු ගන්න බඩු මල්ලට මොකක් හරි වැඩි කළාද මන්ද කියලා හිතනවා මම සතුටු වෙනවා.